Hai, hai Ken. Hai අයිබෝවන් අයිබෝන් අද ඔයාලා එකතු වෙලා ඉන්නේ අපේ අලුත් වීඩියෝ එක. අපි කරපු අලුත් ෂූට් එකේ බ්ලොග් එකත් එක්ක. අපි කරපු ලොකු වැඩක් නේද ඔව් අපි ගොඩක් ප්ලෑන් කරලා අපි කාලයක් තිස්සේ මහන්සි වෙලා වඩු හොය කරපු වැඩක්. අපි බලමු ඒක කොහොමද උනේ කියලා. මේ තින්නේ අපි ඒ කියන්නේ ඔය වැඩේ පටන් ගන්නම දවස්වල ඒ කියන්නේ අපි මුලින්ම ඕකේ ස්ක්‍රිප්ට් එක ලියලා ඕකට පළවෙනියට ඕන දේ අපි හදන්න පටන් ගත්තා. ඒක තමයි අර පොඩි මායා යෂ්ටිය. පොඩි කියන්නේ පොඩිමත් නෑ. ඒකට ගත්ත කුරුඳුලියෙන් මූ ගන්න අතර තමයි මෙති. මගේ යෂ්ටිය පාඩුවේ තියපන් එදයිනේ යෂ්ටියෙන් වැඩක් ගන්න බෑ තියෙන්නේ මූ එකෙන් කොකෝ කඩනවා. නිකන් තියෙන කේ වැඩක් ගන්නත් එතය මේ තින් අපි හදන්න යන යෂ්ටිය යට පැත්ත තමයි මූ යන තිල් තින් ගොනා වගේ අනිත් පැත්ත හරපාංග යෂ්ටියක් නෑ යාළුවනේ එතන කුරුඳු පොල්ලක් විතරයි දැන් තියෙන්නේ ඔව් අපි මුලින්ම මේ ස්ට්‍රක්චර් එකට ගත්තේ කුරුඳු පොල්ලක්. මේක තව ගොඩාක් වැඩ වුණා. ඊට පස්සේ අපි ගියා මේකට උතන්න වැල් හොයන්න ගියා කිලෝමීටර් ගාණක් ගියා. බයිසිකල් වලින් ෆුට් සයිකල් වලින් බයිසිකල් කිව්වා. ගිහිල්ලා ඒව ටිකත් හොයාගෙන ඇවිල්ලා ඒව ඔතලා ඊට පස්සේ ඒ කොඩින් ගෝස් ඔතලා සිමෙන්ති අතුල්ලා තමයි අන්තිම අවුට්පුට් එකට වෙනකන් ආවේ. ඒක ෆොටෝ එකක් මම දාන්නම්. අපි බලමු මම හිතන්නේ මේ වීඩියෝ ක්ලිප් ඇති බොහෝ විට ඇති. අපිට ගොඩක් ඒවා වීඩියෝ කරන්න බැරි වුණා ඇත්තටම. මේකේ ගොඩාක් ලොකු ප්‍රොසෙස් එකක් ගියා. ගොඩක් තැන් වල වීඩියෝ නැහැ. අපි බලමු අපි තීන ටිකක් එකතු කරලා බලමු. මේ තියෙන යෂ්ටියේ සිමෙන්ති ගාපු ගමන් වීඩියෝ එක. අන්තිම අවුට්පුට් එක නම් ඊට වඩා ගොඩාක් වෙනස්. මේ තියන්නේ අපේ මල්ලි ස්ක්‍රිප්ට් එක ලියන අතරේ මම යෂ්ටිය හදනවා. ඒක ඔයාලට පේන ඇති ඔය වැල් ඔතලා නම් මනම් කරලා තිනවා. මේ ඒක උඩ දැන් උඩ හරියේ විදුරු බල්බ් එකක් දාලා තිනේ. විදුරු බල්බ් එකට වතුර පුරවලා අපි දාලා තින්නේ. ඊයේ වටේට එතුවා නේද ගෝස්? ඔය පස්සේ ගෝස් ඔතලා තමයි සිමෙන්ති ගෑවේ. මේ තින්නේ අපි අර ඒක අර පළතුරු කුඩයක් වගේ එකක් හැදුවා. ඒකට අර සිදුරු ලොකු වලින්ද අපි මල්ලි පොඩි වැඩ කැලක් දාන ගම. මේ තින්න අපි කල් දෙනවා. අර අපි සින්මා යන්නත් බලන්න. එන්නේ නේද? ඒ කියන්නේ අපි නෙමෙයි කියන්නේ නැත්තම් දාද. නෑ මාත් හරි හරි. මට සින්දු කියන්න පුළුවන්. ආව දාන්න දෙන්න හැමෝම. සින්දු කියලා වීඩියෝ එකක් දානවා යාළුවනේ. කොපිරයිට් එක දානවා හරි. ඊළඟට අපි එතනින් පස්සේ ඔය මං හිතන්නේ මේ අපි ෂූට් එකට යන කලින් දවසේ රෑ නේද? ඔව් කලින් දවසේ රෑ තමයි ඒවත් ටික කරගත්තේ. අපිට ටිකක් ටයිම් මදි වුණා. ටයිම් මදි වෙලා කොහොම හරි අපි 12ක විතර යනකම් එදාත් වැඩ කරා. වැඩ කරලා අපි පහුවෙන්ද උදේ 6 වෙනකොට ෂූට් එකට ගියා. මේ තින්නේ අපි එහෙට ගිහිල්ලා ඒ කියන්නේ අපේ යාළුවෙක් තමයි එක්කන් යන්න ආවේ. තිරුෂ මුදිත ඒ දෙන්න තමයි අපි දෙන්න ට්‍රාන්ස්පෝර්ට් දුන්නේ. ඔය දෙන්න අපි ෂූට් එකට යන්න. thank you ඔන්න මතක් කරා. මේ තින්නේ අපි ලොකේෂන් එකට යන ගමන් අපේ පළවෙනි ලොකේෂන් එක සිනෙත් බලහන් නිලද මේ ඉන්නේ යාළගේ පවුලේ කට්ටිය. මේ එයාගේ අම්මා ඉන්නවා. මේ මෙතන තියෙන හරියටම දන්නේ. එයාලගේ නෑදෑයෝ ටික දෙනෙක් ආවා. එයාලත් අපිට ගොඩක් උදව් කරා. thank you හැමෝටම. Thanks. Love you. කෑම වෙලසයි ඒක මතක් කරන්න. ඔව් අපිට දවල් කෑම හින් දුන්නේ. Yeah, boy. thank you නන්දි. ඊට පස්සේ මේ තියෙන අපේ අර බොකේ එක වගේ කෙනෙක් පළතුරු වට්ටිය ටිකක් අපි හිතුවා මේ අර සාමාන්‍ය පළතුරු වට්ටියකට වඩා අර හොයා ගන්නත් ලේසි දේවල් වලින්
අපි ටිකක් වෙනස් පළතුරු වට්ටියක් හැදුවා. ඉතින් මේක පළතුරු වට්ටියේ මකර බිත්තරක් තිබුණා යාළුවනේ. ඔයගොල්ලෝ ඉස්සරහට පේන්නේ. අපේ සිනෙට්ගේ මකර බිත්තර. මේනේ ඉෂාන්. එයා තමයි අපේ මොඩල්. විශේෂයෙන් කියන්න ඕන මේ අපේ ලයිට් එක හදන්න කියන්නේ ලයිට් එකට අපි සොෆ්ට් බොක්ස් එකක් ගන්න තරම්වත් කමක් තිබ්බේ නෑ ෆ්ලෑෂර් එකක් ගෙනාවට. ඉතින් අපි සොෆ්ට් බොක්ස් එකක් හදාගත්තා. මේක හැදුවේ කාඩ්බෝඩ් ටිකක් කපලා හැඩයට කපලා ඒක ඇතුලේ ඇලුමිනියම් ෆොයිල් අලවලා ඊට උඩින් ගහලා තියෙනවා ටිකක් මට ඒ වර්ග නම් මතක නෑ. අම්මගේ ඉඳලා ඇත්තට thank you අම්මේ. ඒක උඩින් ගහලා තමයි සොෆ්ට් බොක්ස් එක හදාගත්තේ. ඇත්තටම ඒක මම හිතුවට වඩා ගොඩක් හොඳ රිසල්ට් එකක් දුන්නා. මා ඊට පස්සේ මේ ඉතින් මේකෙන් ගහ ෆොටෝස් නෑනේ ඒ ලස්සනයි. අනේ ලස්සනයි පොඩි හිනාවද? දත්පෙන් හිනා. දත්පෙන් හිනා නැද්ද මෙයා? පාරක් දාන්න. අමාරුද ඔතන ඉන්න? මුලින් බලනකොට කුකුලෙක් පස්සේ බලනකොට මකරෙක්. මේ කතා කරන්න බැරි දෙන්නේ. මේ ඉන්නේ මෙයා වීඩියෝග්‍රැෆර් අනවා වීඩියෝ එක හොයා වීඩියෝග්‍රැෆර් අයියා. ඒ වීඩියෝ එකත් මගේ channel එකේ ඉක්මනටම දානවා. වෙන්න මම එක දිහා දිලට වාගෙන යන්නේ. උදේ පාන්දර වදකාරයෝ යාළුවනේ. අපි කැමෝ කූඩල ගොඩක් කරා. උඹ උදව්වට ඕනද? ඔන්න හැමෝම අහගන්න අපේ මුදිතගේ හොස්පොට් පාස්වර්ඩ් එක. U අකුර කැපිටල් M අකුර 6යි ඒක. ඒකයිද එච් එකයි. කියවත් දවසම හොස්පොට් ඔන්න ඔයාලා ඕන කෙනෙක් ගන්න. අනේ යාළුවනේ hotspot password දුන්නවා. ආත් දාන ඔය WhatsApp එකෙන් එන මැසේජ් එකක් කොපි කරලා password එක. දන්නේ වැඩි ඉවර කළා හරි අමාරුයි බ්ලොග් කරලා මේ පිරිස පොඩ්ඩක් ඔයාලට සත් වෙනවද බලපන් දෙල්ල දෙල්ලන් කරලා මේ ඉන්නේ අපේ මදු අයියා. ඩෝන් විත් මදු. කියන්න බලන්න මම විස්තරයක් මෙයා ගැන. ඔයාලට ඩ්‍රෝන් වැඩ කරගන්න ඕන නම් කන්ටැක්ට් කරගන්න අපේ මදු අයියව. ඔයාලට ඩ්‍රෝන් එකෙන් සුපිරි වීඩියෝ එකක් ගහ ගන්න පුළුවන්. එයාගේ කන්ටැක්ට් නම්බර් ඒ වගේම FB එකේ link අපි පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා දෙනවා. ඔයාලා චෙක් කරලා බලන්න. වීඩියෝ ගහ ගන්න ඕන නම් කන්ටැක්ට් කරගන්න අපේ ඩ්‍රෝන් විත් මදු. මේ දින අපි අර ලොකේෂන් එකේ ඉඳන් අර නන්දලා ගෙදරට යන ගම. ඒ කියන්නේ ඒ නංගිගේ නෑදෑයෙක් ඉන්නවා ඒ ළඟම. එහෙන් අපිට තේ දුන්නා. ඊට පස්සේ අපි එහෙන් ඉඳන් ඔන්න දැන් ඊළඟ ලොකේෂන් එකට යනවා. අපි දැන් දෙයියකට. මදු අයියා ඩ්‍රයිව් කරනවා. දැක්කා? බොමකෙද්ද බං? එයාට ප්‍රෑෂර් එකක් තියෙන සාමාන්‍යයෙන්. ඔයාලට එන්න දෙන්නේ මේකද? මේ තින්නේ අපේ ඊළඟ ලොකේෂන් එක දෙයියගල. මෙතන අපිට ගොඩක් වීඩියෝ දාගන්න තරම් වෙලාවක් තිබුණේ නැහැ ටිකක් වැස්සකුත් වගේ ආවා. ඒ නිසා අපි ටක් ගාලා වැඩේ කරගත්තා. අනික මේ සෙනග වැඩි පොය දවසක් ගොඩක් අය නාන්න එහෙම ඇවිල්ලා තිබ්බා. ඒකින්ද අපිට ටිකක් අමාරු වුණා වැඩේ කරගන්න. බෑග්ග්‍රවුන්ඩ් එකේ මිනිස්සු ආවුණා වීඩියෝ වලට කරදර නිසා. ඒවල අපි කොහොම හරි වැඩේ කරගත්තා. ඔයා හිතන්නේ නැතෝ ගන්න. ටිකටම මෙතනින් එහාට ඉතින් අපිට දාන්න වීඩියෝ නැහැ. අපිට වීඩියෝ ක්ලිප් ගන්න විදිහක් නැති වුණා. ඉතින් අපේ vlog එක අද ඔච්චරයි. එහෙනම් අද අපේ vlog එක මෙච්චරයි. ඉතින් මතක් කරන්න ඕන අපිට උදව් කරපු අය, මල්ලි කියාගෙන යන පිළිවෙලට අපිට උදව් කරපු අය. මුලින්ම අපේ මේ වැඩේට මේක ලොකු වැඩක්. මුලින්ම කියන්න ඕන අපි මාසෙකමාරක් දැක් විතර මේක ප්ලෑන් කරපු වැඩක්. ඉතින් මේ වැඩේට උදව් කරපු අපේ සිනෙට්ගේ අම්මට ගොඩක්ම තෑන්ක්ස් කරනවා. thank you අම්මා. ඊළඟට අපේ මේ ෂූට් එකට ආපු නංගිටත් ඒගොල්ලන්ගේ පවුලේ අයට ඉෂාන් නංගි thank you. අපිට ඒ කියන්නේ මේ වැඩේට හරියන මූණක් අපිට සෙට් වුණේ නැහැ මුලින්. සෙට් වෙච්ච එක්කෙනෙක් හිටියා. එයාත් බෑ කිව්වා. ඔයා තමයි හා කිව්වේ. බොහොම ස්තුතියි. එයාගේ පවුලේ අයටත් අපි දැන් තෑන්ක්ස් කරන්න ඕන. මොකද ඒගොල්ලෝ අපිට දවල් කෑම බීම දුන්නා, තේ දුන්නා. ඉතින් ඒගොල්ලන්ටත් තෑන්ක්ස්.
ඒවගේම අපේ මදු අයියා අපිට ඩ්‍රෝන් වීඩියෝ දුන්නා ඊළඟට අපිට ට්‍රාන්ස්පෝර්ට් දුන්නා එයාටත් ගොඩක්ම තෑන්ක්ස් ඊළඟට අපි විශේෂයෙන් මතක් කරනවා යාළුවෝ සෙට් එක නම් වශයෙන් කියන්න බෑ ගොඩක් අය ඉන්නවා ඉතින් හැමෝටම ගොඩක්ම තෑන්ක්ස් මේ වැඩේ සාර්ථක කරගන්න ඔයාලා හැමෝම දුන්න සපෝට් එකට ඉතින් අපි මේ වගේම අලුත් වැඩකින් අපි ඉක්මනටම ඔයගොල්ලෝම හම්බෙමු